අපේ හාමුදුරන් වහන්සේ වැඩම කොට තිබෙන්නේ. නමුත් ඔබ ඉඩ පහසුකම් උන්වහන්සේට ලබා නොදීම නිසා මේ තැනට එන්න බෑ. ගෞරවයෙන් කියන්නේ ඉඩ පහසුකම සපයමු. ලබා දෙමු. අපි බලාපොරොත්තුෙන් හිටියේ උන්වහන්සේ පැමිණෙන තුරුනේ. ඒ මහා සංගරුවන දැයේ පිනට පහළ වුණු ඒ අමාදම් කඳ බෙදන්නා වූ යතිවරයාණනේ ධම්මදූත මහා විහාරයට සාදු නදදී අපි ඔබ වහන්සේව පිළිගන්නවා. මේ මුවෙන් පිටවන්නේම සාදු නාදයයි. මේ වාතලයට කාසු වන්නේම සාදු නාදයයි. මේ වාතලයෙන් ගිගුම් දෙන්නේම සාදු නාදයයි. ඔබ වහන්සේට චිර ජීවනයේම වේවා. ඔබ වහන්සේගේ ආගමනය අපට මහා භක්තියක් ධනවන්නක් අපේ හාමුදුරුවනේ. ඒ නිසයි මේ මහා සාදුකාරය පවත්වන්නේ. සාදු 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 සාදු. උන්වහන්සේ ධර්මාසනයට වඩිනතුරු අපි සාදු නාදයන් පවත්වනවා. උන්වහන්සේ මේ පින්බිමට පැමිණෙනතුරු අපි සාදු නාදයන් පවත්වනවා. මේ උත්තරීතර ධර්මාසනයට පැමිණෙනතුරු අපි හඬ නගා සාදු නාදයන් පවත්වනවා. සාදු සාදු සාදු. පින්සිත ඇතුව අප සාදු නාදයන් පවත්වන්නට සූදානම්. සාදු සාදු සාදු. උන්වහන්සේ වැඩම කටයුතු කරපු රථය දොරක් අරගන්නවත් බැරි තරමට ජනතාව හොඳයි. සාදු 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 සාදු. මේ පින්කම සාර්ථක වේවා. මේ දම් ගඟ අපට ලැබේවා. සාදුකාර දෙන්න මේ උතුම් පින්කමේ සාක්ෂී කරුවක් ලෙස, මේ උතුම් පින්කමේ දායකයෙක් ලෙස, මේ උතුම් පින්කමේ අස්මානෙන් දුටුවෙකු ලෙස ඔබ පුණ්‍යවන්තයි. ඔබ මහා පුණ්‍ය ශක්තියක් ඇති මිනිසෙක්. මේ සෙනසුරාදා දවස කැප කරගත්තේම මේ ධාර්මික සත්කාරණාවටමයි. සාදු සාදු සාදු. උන්වහන්සේගේ ආගමනය සිදුවන අප සාදු නදදී ඒ මහා සංගරුවන පිළිගමු. සාදු නදදී ඒ මහා සංගරුවනට ආරාධනා කරමු. සාදු නදදී මේ අමා දම් කඳ අපට තිලින කරන්න අපේ හාමුදුරුවනේ කියා අපි ප්‍රාර්ථනා කරමු. සාදුකාරදී මේ වාතලයට අපගේ සාදුකාරයක් ආසු කරමු. චිර ජීවනයේම වේවා. අපේ හාමුදුරුවනේ දැයේ පිනට පහළ වුණු යතිවරයාණනි, ඔබ වහන්සේගේ ආගමනය තුරු පැය ගණනාවක් අපි නොවිසිල්ලෙන් බලාගෙන සිටියා. සාදු 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 සාදු.
Hey guys, how to easily recover lost files from SD card. We'll අපි තාමත්ම ගරුසරුවෙන් යුතුව අපේ කත්නෝරුවේ සිරිදම් අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේව පිළිගන්නට සහ මේ කටයුතු ආරම්භ කරන්නට මේ විහාරස්ථානය ධම්මදූත මහා විහාරයේ උතුවන්කන්ද මාවනැල්ල අවිහාරාධිපති අවසර ශාස්ත්‍රපති පූජ්‍ය රන්නේ ඉන්දසාර අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා. උන්වහන්සේ විශේෂලා ආරාධනා කරන්නට ඒ වගේම කෙටි අනුශාසනාවන්හි යෙදී මේ කටයුතු ආරම්භ කරන්න අවසර අපේ හාමුදුරුවනේ. ධම්මදූත මහා වෙහෙර ඊ타ම අනර්ග ධර්මදූතයාණන් වහන්සේගේ නමකගේ පාදස්පර්ශය ලබන වෙලාව අපි බොහොම සතුටු වෙනවා. මහා ජනකගක් මැද මේ නිම වුණු ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලා පිරි ඉතිරි යන සෙනගක් ශ්‍රාවක පිරිසක් රැස්ව සිටින මේ වෙලාවේ අපි කෘතඥතාව පළ කරන්නේ අපේ කිටියට සහ අමන්දා දෙපළට තරුණ දරුවෝ දෙන්නෙක් හැටියට මේ ගන්න උත්සාහය සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ පුංචි කතාව හොඳට සවන් දෙන්න. මහා කැලෑවක තියෙනවා පුංචි වලක්. මේ වලේ ඉන්නවා ගෙම්බෙක්. මේ ගෙම්බට කිසි සතුටක් නැහැ. උහේ ඉන්නවා. එකපාරටම මහ කුණාටුවක් ඇවිල්ලා විවිධ වර්ගයේ බීජ ඇවිල්ලා මේ වලට වැටෙනවා. මාස ගාණක් යද්දී විසිතුරු පුෂ්පයන්ගෙන් ඒ වල විකසිත වෙලා සුන්දර වෙලා ලස්සන වෙලා බැබලෙන්න ගන්නවා. වෙනද කවුරුවත් ගණන් ගත්තේ නැති වල විවිධ පක්ෂීන්ගෙන් විවිධ සතුන්ගෙන් ගහන වෙලා බොහොම සුන්දර ජනප්‍රිය තැනක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ වලේ ඉන්න ගෙම්බා දානවා නිවේදනයක්. පොඩි නෝට් එකක් දානවා අපේ හැමදෙරුනේ මගේ ලිපිනේ වලය දැන් එය විලය කියලා. කොහොමද ගෙම්බට දැනිච්ච වෙනස? සමාජයේ වල්මත් වෙලා හිටපු යන්නේන මන් නොදන්නා දුරාචාරයට බැහැ වුණු සදාචාරයෙන් ඈත් වුණු පන්සලට සිවුරට ගරහන පහත් මහානිසගත තියෙන මිනිස්සු අතරේ උද්‍යෝගීමත් බවින් අර වලක් ඇතුලේ හිටපු තරුණ ප්‍රජාව විලක් බවට පත් කරමින් මේ දහමෙන් පෝෂණය කරන සිත්සතන් ඇතුව මේසා විශාල ආකර්ෂණයක් ධර්මයට සමීප කරන්නට මේ අපේ යුගයේ බිහි වුණු යුග පිරිණචයාණන් වහන්සේ අප සහෝදර ගරු කටයුතු කත්නෝරුවේ හාමුදුරුවෝ කවුරුත් සාදුනාදයක් පවත්වලා උන්වහන්සේ පිළිගමු. අපේ අනුශාසනා අපි හැමදාම කරනවා. අද මෙතෙන් සිට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ උන්වහන්සේ මෙලොවට බිහි කළ සෙනෙහබර අම්මා තාත්තටත් පින් පිනිස උන්වහන්සේට සසුනේ දායකත්වයේ ලබා දුන්නු ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටත් පින් පිනිස ආශිර්වාද පිනිස උන්වහන්සේ රැකබලා ගන්න දායක කාරකාදීන්ටත් ආශිර්වාද පිනිස මේ අපි කරන පින්කම උන්වහන්සේටත් උන්වහන්සේගේ නමින් මෑත කාලයේදී මියගිය සෙනෙහබර සොහොයුරාට සාංශාරික සුවපත් භාවයේ නිවන් සුව පිණිසත් අප හැම දිනාටම බුදුහාමුදුරුවෝ එදා දහස් ගණනක් දෙනා මාර්ගඵල ලැබුවේ මේ වගේ මහා ධම්සභා මණ්ඩපවලදී ඒ අයුරින්ම ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය තුල එකම සද්ධර්ම මණ්ඩපයකදීම උතුම් ධර්මාවබෝධයෙන් සැනසීමට උතුම් පාරමිතා දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න විලක් මෙන් අපේ ගෞතම සම්බුද්ධ රාජ්‍ය ශ්‍රී ලංකා මාතාව සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ධම්මදූත මහා විහාරය උතුවන්කන්ද මාවනැල්ල විහාරාධිපති ශාස්ත්‍රපති අවසර පූජ්‍ය රන්නේ ඉන්දසාර අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේ විශේෂලා පූජා කරනවා. අද දවස එක තරුණ මිනිස්සෙගේ හිතක් වෙනස් වුණු දවසක්. තීන්දුවක් ගන්නවා අපේ හාමුදුරනේ මම බණක් කියනවායි කියලා මීට මාස ගණනාවකට කලින්. මොකද දැන් එහෙම සිතක් පහළ වුණත් එහෙම දිනයක් ගන්න හැකියාවක් නැති වගත් මතක තියාගන්න සිද්ධ වෙනවා. කිටිස් එන්ටර්ප්‍රයිසස් අධිපති සුරාජ් වීරසිංහ මහත්මයා තමයි මේ කටයුත්ත ඉටු කරන්නට යෙදෙන්නේ. අමන්දා ගුණතුංග මහත්මියගේ ජන්මදිනය, ඒ කියන්නේ තම ආදරණීය බිරිඳගේ උපන්දිනයට
මහත්යෙට දෙන්න පුළුවන් ධර්ම දාණය කෙබඳුදයි කියලා පේන්නේ දැනෙන්නේ හැඟෙන්නේ යම්සේද මේ කොළඹ නුවර පාර අතුරු සිතුරු නැතිව පිරීලා ශ්වේත වර්ණයෙන් ඒ තරමටම බැතිසිත පෙරදරි මිනිස්සු මේ තැනට පැමිණ තිබෙනවා. ඒ වගේම රොහෙල් වීරසිංහ පුතුණුවන් සහ රයිලි වීරසිංහ දියණියට ආශිර්වාද පිණිසත් ගරු කටයුතු කත්නෝරුවේ ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සොයුරාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් මෙය අරමුණු කරගන්නවා. එහෙමනම් අප ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා කිටිස් එන්ටර්ප්‍රයිසස් අධිපති සුරාජ් වීරසිංහ මහත්මයාණනි අපේ ගෞරවනීය මහා සංඝරුවන කෙරෙහි තැහත් වට්ටිය පූජා කරමු සියලුම දෙනා සාදු නදදී ඒ කටයුත්ත සමගින් එක්කාසු වෙමු සාදු 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 ආදරණීය පුතණුවනුත් කැටිව මේ කටයුත්තට එක්කාසු වන අප සාදු නද දෙමු සාදු 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 සමහරු කියනවා බණ රැල්ලක් කියලා. සමහරු කියනවා ලංකාවේ ධර්ම රැල්ල කියලා. රැල්ලක් නෙමෙයි මේක කැරැල්ලක් වකට පත්වී තිබෙනවා. අපි දැක්ක අපේ හාමුදුරුවනේ සමහර රටවල් වලත් මෙහෙම මහ පාර වසා ධර්මයේ දේශනා කරන්න සිද්ධ වෙනවා. ඇසින් දුටු සාක්ෂීන් හැටියට අපය මෙහෙත් කියනවා. ඉන්න තැන්වල යහසිතින් යුතුව ඉන්න අකාලික දහම කාලීනව දෙසන්න කත්නෝරුවේ ගමෙන් උපන් මහා යතිවරයාණනි කත්නෝරුවේ සිරිදම් අපේ හාමුදුරන් වහන්සේ අප වෙනුවෙන් අනුකම්පාවෙන් දහම් දෙසන්නට අප සාදු නද දියුන් වහන්සේට ආරාධනා කරමු සාදු 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 සාදුකාරයක් දෙන්න තුන්වතාවක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි AI can now build a website in 90 seconds, while the only AI most people over 40 know is ChatGPT. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි නිශ්ශබ්ද වෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्घ मुक्कदं. धम्मස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා. පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං තීති. හොඳයි. මාවනැල්ල උතුවන්කන්ද ධර්මදූත මහා විහාරයේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ, විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය රන්නේ ඉන්දසාර ගෞරවනීය අපේ ලොකු හාමුදුරුව ඇතුළු මේ ස්ථානයේ වැඩමවා වැඩහිඳ වදාරන පරම පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. අපේ පින්වත් මෙහෙණින් වහන්සේ, ඒ වගේම මගේ කල්යාණ මිත්‍ර ප්‍රවීණ නිවේදන ශිල්පී ජනප්‍රිය ජයනාත් ගුණවර්ධන මැතිතුමනි, සත්පුරුෂ සද්ධර්ම ශ්‍රවණලාභී පින්නතුනි, පින්නතියනි, සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ උතුම් වූ ධර්ම ශ්‍රවණය සිද්ධ කිරීම සඳහා. පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන්නේ කිඩීස් එන්ටර්ප්‍රයිසස් අධිපති සුරාජ් වීරසිංහ මහත්මයා, අරමුණ අමන්දා සැලෝන් අධිපතිනි අමන්දා ගුණතුංග මහත්මියගේ ජන්මදිනය නිමිත්තෙන් රොහෙල් වීරසිංහ පුතුණුවන්ට සහ රයිලි වීරසිංහ දියණියට ආශිර්වාද පිණිස, ඒ වගේම මගේ මියගිය සෙනෙහබර අයියට පින් සිද්ධ වෙන්න. පින්වත් සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තුව තමයි බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට මේ බලාපොරොත්තු වෙන්නේ අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ සත්පුරුෂ යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්න. මේ විදිහේ කටයුත්තකට සම්බන්ධ වුණාම පින්නතුනි, අපි සියලු දෙනාට තියෙන්න ඕනේ ලෞතර බුදුහාමුදුරුවෝ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් තියෙන්න ඕන. පළමු කොටම මන් දන්නවා මෙතන ඉන්න බහුතරයක් දෙනාගේ සිත් සතන් තුළ බුදුහාමුදුරුවෝ දැන් නැහැ. ඒ හින්දා ප්‍රථමව පළමු කොටම තියෙන්න ඕන කාරණය තමයි අපි අර කිව්වනේ පින්නතුනි, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මගේ බුදුහාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේට
නමස්කාර වේවා කියන සිතුවිල්ල ඒ හැඟීම අපේ සිත් සතන් තුල ඒක එල්බගෙන තියෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් බුදුහාමුදුරුවෝ කෙරෙහි පුදුම විදිහේ හැඟීමක් ඇති වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා කාරුණික පින්නතුනි ඒ හැඟීම එලෙසම ඇති කරගන්න. දෙවෙනි කාරණය අපේ ඔය නිවේදන කටයුතු කරපු අපේ මෙතුමා සඳහන් කරන්නට යෙදුණා. පින්නතුනි මේ යුගය පුදුම විදිහට අපේ නේ සමහරු කියනවා දැන් මේ තරුණයෝ බණ අහන කාලේ කියලා නෑ. එහෙම එකක් නෑ. පුංචි එකාගේ ඉඳන් අපේ වයසක අම්මා තාත්තා දක්වාම ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ අවුරුදු 4-5 පොඩි උන්ට සමහර විට මගේ බණක් ඇහුවේ නැත්තම් නිින්ද යන්නේ. සමහර අම්මලා හැතැම්ම 100 ගණන් හාමුදුරුවනේ දුර ගෙවාගෙන එනවා. ඇයි ඉස්කෝලේ යන්නේ නැලු කත්නෝරුවේ හාමුදුරුවෝ පෙන්නනකම්. මොකක්ද මේ ආශ්චර්ය? මේ තමයි සම්බුද්ධ ශාසනයේ දියුණුව. මේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ හපංකමක් නෙමෙයි. මේ තමයි අරහත් ධජය ලබාගත් ජයග්‍රහණය. මේ තමයි පින්නතුනි අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා සම්පූර්ණ කරලා අපේ බෝධිසත්වයෝ බුද්ධත්වයේ ලබාගත් එකේ අරමුණ සාක්ෂාත් වෙන යුගය. මේ තමයි මහරහතන් වහන්සේලා එදා වලගම්බා රජුරුවන්ගේ කාලේ 12 වසරක් බැමිණිතියා සායේ තියෙන කොටත් ක්ලාන්ත හැදිලා වැල්ලේ වැටෙනකොට දඹර ඇගිල්ල දික් කරලා වැල්ලේ ධර්මයේ ලියපු එකේ අරමුණ මේ මල්පල ගැන්වෙන යුගය. ඒ නිසා පින්නතුනි මේ යුගය වෙන අමුතු යුගයක් නෙමෙයි. මේක තමයි සම්බුද්ධ